අපොයි දෙන්නේ මේ බලන්න මේ විජී කාඩ් එක වෙලා තියෙන විනාශේ. මකබාස් කෙනෙක් අත ගහපු විජී එකක් තමයි මේක. නෝපා වෙලා තමයි අපිට රිපෙයාර් එකට ආවේ. හදන්න බෑ කියලා කියලා තියෙනවා ඉතින්. ඉතින් අපි බලපුවම සුපිරි වැඩක් කරලා දිනවල දැන් දකින්න ඇතිනේ මොකක්ද වෙලා ඇති කියලා. අපි මේක චෙක් කරලා මොකක්ද ඉෂුව එක තියෙන්නේ කියලා. ඔයාලා දැන් මේ දකින්නේ 12 volt rail එක. අපි මේ හොඳටම ෂෝට් නේ 12 volt rail එක. මුලින්ම අපිට මේක රිපෙයාර් කරගෙන ඉන්නවා. මේ කරලා තියෙන දේත් එක මොන වෙලාවද දන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ විජේ කාඩ් එකත් රිපෙයාර් එක අපිට සාර්ථක කරගන්න ඕන පුළුවන් වුණා. ඔයාලට මතක ඇති මේ මෙතන කරලා තිබ්බ විනාශය. ඉතින් අපි හරි විදියට මේකට ගැලපෙන MOSFET එකක් රීප්ලේස් කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ MOSFET දෙකක් ඩැමේජ් වෙලා තිබ්බා. මේ MOSFET තුනම රීප්ලේස් කරන්න සිදු වුණා මේ කරලා තිබ්බ විනාශයත් එක්ක. ඉතින් ගයිස් මේ ඒ විතරක් නෙවෙයි මේ කරලා තිබ්බ දේත් එක මේකේ ගේට් එක කන්ට්‍රෝල් කරන්න මේකේ මේ IC එකෙන් මේකේ තමයි ඩ්‍රයිව් එක තියෙන්නේ. මේ IC එකත් අපිට රීප්ලේස් කරන්න උනා. ඒකත් අපිට හොයාගන්න වෙනවා. ඒකත් අපි චීනෙන් වලට වෙනදී බ්‍රෑන්ඩ් නිව් ඕඩර් කරලා තියෙනවා. ඒකෙන් තියෙන එක IC එකක් තමයි දාලා තියෙන්නේ. මේ විදිහට අපි මේ කාඩ් එකේ රිපෙයාර් එක සාර්ථක කරගෙන තියෙනවා. අපි බලමු දැන් මේක ප්ලග් කරලා කොහොමද මේකේ ටෙස්ට් එක වෙන්නේ කියලා. කාඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා අපි දැන් ඊළඟට හරි ගයිස් ඔයාලා මේ දකින්නේ කාඩ් එක ස්ට්‍රෙස් කරන ගමන් තියෙන විදිය. අපි බලමු දැන් මේ කාඩ් එක කොහොමද ස්ලෝ වෙනවද ලැග් වෙනවද මොකද කියලා. ඔයාලා පේනදී කිසිම ලැග් ගීම නැතුව කාඩ් එක හොඳට වැඩ කරනවා. GPU එක 100% percentage එක 99 වගේ දුවනවා. කිසිම අවුල නැහැ. ටෙම්ප් එක 47ක් වගේ යන්නේ. ඉතින් කාඩ් එක වලට කියන්න බැරි නම් මේ කාඩ් එක තමයි GeForce GTS IC60 කියන VGA කාඩ් එක. ඉතින් හරි ගයිස් අපි දැන් මේ කස්ටමර් VGA එක බාර දෙන්න තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට අපිට දැන් පෙන්වන්න දෙන්න අපි දෙන ෆ්‍රී සර්විස් එක. ඔයාලා මේ දකින්නේ ෆ්‍රී සර්විස් එකේදී කස්ටමර් කලින් තිබුණ විදිය. ඉතින් ඔයාලට බේන ඇති අපි බලමු සර්විස් කරාට පස්සේ මේ VGA එක මොන වගේ තියෙන්නේ කියලා. ඉතින් මේ සර්විස් එක අපි රිපෙයාර් කරන හැම VGA එකකටම ෆ්‍රී දෙන්නේ. ඒ විතරක් නෙමෙයි තර්මල් පේස්ට් එක අපි මාරු කරන්නේ 15 වගේ වැලියු එකක් තියෙන හොඳ පේස්ට් එකක් තමයි රිපෙයාර් කරන හැම VGA කාඩ් එකකටම මාරු කරන්නේ. ඒ විතරන්නේ අපි මේ ඇන ටික මලකට කාලා තියෙන වලට පේන ඇති. ඉතින් පොඩි කාඩ් එකක් වුණත් මේ වගේ ක්වොලිටි එකටම ඇන ටික සුද්ධ කරලා වැඩේ සාර්ථකව ඉවරයක් කරා. ඔයාලගේ VGA කාඩ් රිපෙයාරින් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් රිපෙයාරින් ඒ වගේම ලැප්ටොප් රිපෙයාරින් දිනනවා නම් දැන්ම MDC කම්පියුටර් අපිට WhatsApp කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා ඔයාලට අපිව contact කරගන්න පුළුවන්. අනිත් හැමදේම දැනගන්න. එහෙනම් අපි guys මේ වගේ තවත් රිපෙයාරින් වීඩියෝ එකක් හම්බෙමු. සුබ දවසක්.